අද මම යන්නේ රසම රස බිරියානි එකක් රයිස් කුකර් එකේ හදන හැටි කියලා දෙන්න. මුලින්ම පෑන් එකට තෙල් ටික දාලා ලුණු ටික දාගන්න ඕනේ. ඊට පස්සේ අපි රම්පේ, කරාබු නැටි, එනසල් වගේ ඒවා ටික දාලා සුදු ලුණු ටික වැඩිපුර දාගන්න තරමට එක මාරම රසයි. ලුණු සුදු ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ අපි මේකට චිකන් ටික එකතු කරගන්න ඕන. ඉතින් මේ වෙලාවේදී මිරිස් 3-5 ඒ වගේම බිරියානි මසාලා ටික දාලා මේක කලවම් කරගන්න ඕන. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ කොටුවට කපාගත්ත අර ටිකක් එකතු කරගෙන ලුණුයි ගම්මිරිසුයි ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මම මේ චිකන් එක වතුර පොඩ්ඩක්වත් දාන්න නැතුව තමයි හැදුවේ. ඒක නිසා පියනේ වහලා විනාඩි 20ක් විතර ගියාට පස්සේ තමයි පියන ඇරලා කලවම් කරන්නේ. මේ චිකන් එක ටිකක් ෆ්‍රයි වෙනකන් අපි උයා ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවනේ චිකන් එක මේ ගානට ෆ්‍රයි වුණාට පස්සේ අපි මේකට කොටුවට කපාගත්ත තක්කාලි, කර්ඩ් එකතු කරලා මේක කලවම් කරගන්න ඕන. ඉතින් මේ විදිහට කලවම් කරගත්තට පස්සේ අපි මේක පීනෙන් වහගෙන තව විනාඩි 15ක් විතර අලයක තැම්බෙනකන් තියාගන්නවා. ඉතින් චිකන් ටික රෙඩි වෙනකන් මම හාල් ටික සෝද ගන්නවා. ඉතින් විනාඩි 15ක් විතර චිකන් එක කුක් වුණාට පස්සේ මම ඒක කලවම් කරලා හොදගත්ත හාල් එකට චිකන් ටික එකතු කරගන්නවා. චිකන් එකේ වතුරක් තියෙන හින්දා හාල් වල ගානට හරියට වතුර දාලා අපි මේක රයිස් කුකර් එකකින් තියාගන්නවා. ඉතින් බත් එක ඉදුණට පස්සේ ඔයාලට මේ වගේ රසම රස පෙනුමක් බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැක්කනේ මේක හදාගන්න හරිම ලේසි. ඔයාලත් ගෙදරදී හදන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, මාව ෆලෝ කරලා තියන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් අපි රසවත් වීඩියෝ එකකින් හම්බෙමු.